Welcome everyone. ඉතින් ඔයාලා ඔක්කොමලාම ගොඩක් ආදරෙන් පිළිගන්නවා Digital Game Changer episode 9. ඔන්න අපි episode 10ට කිට්ටු වෙගෙන එනකොට අපි episode 9 වලින් ඔයාලට විශේෂ episode එකක් අරන් එන්න ඕන කියලා හිතුවා. ඒක තමයි අද අපි ඔයාලා ගාවට අරගෙන එන්නේ hot seat episode එක. hot seat episode එකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මේ හැම කෙනාටම මේගොල්ලෝ prepare වෙලා නැති question එකක් එකපාර හම්බ වෙනවා. මේ question එකට මේගොල්ලෝ ඉතාමත් ඉක්මනින් ලොකුවට හිතන්නේ නැතුව ආන්සර් කරන්න ඕන. ඒ කියන්නේ හිතේම තියෙන දැනෙන ආන්සර් එක තමයි මෙතනින් මේගොල්ලන්ගෙන් පිට වෙන්නේ. ඉතින් අපි බලමු මේ hot seat questions වලින් මේගොල්ලන්ට මොනවද හම්බ වෙන්නේ සහ කොහොමද මේගොල්ලන්ගේ answers කියන එක. මේ hot seat episode එකට අපි එකතු කරගෙන තියෙන්නේ ඔයාලා අපෙන් අහන questionsම තමයි. බිස්නස් එකක් ස්ටාර්ට් කරන්න කලින් මොනවද ඔයගොල්ලන්ට දැනෙන්නේ මොනවද ඔයගොල්ලන්ට හැඟෙන්නේ මෙන්න මේ කියන questions ටික තමයි මෙතෙන්ට අද අරගෙන ඇවිල්ලා ඉන්නේ. මගේ view එකේ මුලින්ම මට ඉන්නවා ඩිලානි කැනඩාවලින්. අපි මුලින්ම පැනලිස්ට්ලා ටික ඩිලානි ඉන්නවා, ජානකි ඉන්නවා, ආයෂා, මිලානි, ඇමන්ඩා, ගායනි. ඉතින් අපි ඔන්න මුලින්ම යනවා ඩිලානි ගාවට කැනඩාවලින්. ඩිලානි මට කියන්න මොකක්ද ඔයා පර්සනලි චෙක් කරේ මේ බිස්නස් එකට යස් කියන්න කලින්? Okay, thank you Nim. හොඳ question එකක්. ඉතින් Nim මම මේ බිස්නස් එක ඉස්සරෝම හොයලා බලද්දි මට මේ බිස්නස් එක ඇඩ් එකක් මගෙන් තමයි ඉතින් මේක මම දැනගන්නේ මේ බිස්නස් එක ගැන. ඉතින් මම ඉස්සරෝම බැලුවේ මේ බිස්නස් මොඩල් එක ගැන මම බැලුවා ඉස්සරෝම. ඇත්තටම කියන්නේ මේක legit taxable business එකක්ද කියලා බලමු. මොකද අපි හැමෝම ඉන්නේ අපි ලංකාවෙන් දුරස්ලා මම ඉන්නේ කැනඩාවේ. ඉතින් අපි හැමෝම කවුරුත් කැමති නෑ unlegally දෙයකට යොමු වෙන්න. ඉතින් මම බැලුවා ඒක. ඉතින් ඒක taxable legit business එකක්. ඉතින් මගේ රටේ යනවා මම කැනඩාවේ ජීවත් වෙන්නේ end of the year මට tax declare කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම මේ business model එක ඇත්තටම මම බැලුවේ මේ business model එක ඇතුළට වෙලා බලද්දි මේ business model එකට අවුරුදු 8කට වඩා පරණයි. ඒ වගේම මම ජොයින් වෙලා ඉන්න කම්පැනි අවුරුදු 51කට වඩා පරණ කම්පැනියක්. ඒ කියන්නේ solid foundation එකක් තියෙනවා මේ බිස්නස් එකට. ඉතින් ඒක මම බලපු එකක්. ඊට පස්සේ අනිත් එක බැලුවේ මොකද මම full time work කරන කෙනෙක්. ඉතින් මට තවත් මේ වගේ බිස්නස් එකකට සම්පූර්ණ මගේ කාලේ පැය 8ක් යොමු කරන්න බෑ. ඉතින් මම බැලුවා ෆ්ලෙක්සිබිලිටි එක මේ බිස්නස් එකේ තියෙන. ඉතින් බලපුවාම මට මේ බිස්නස් එක දවසකට පැයක් එකමාරක් ඇතුළත කරන්න පුළුවන්. හැබැයි පැය එකමාර කියන එකත් මට පොඩි ටයිම් වලට මට 15 මිනිත් 20 මිනිත් වලින් වගේ කරන්න පුළුවන් මේ බිස්නස් එක. මොකද මට දුවෙක් ඉන්නවා, ඒ කියන්නේ ගෙදර වැඩ තියෙනවා, ඒ වගේම කමියුනිටි එකේ වැඩ තියෙනවා. ඉතින් ඒ වගේ ඒ ෆ්ලෙක්සිබල් මගේ ලයිෆ් එකත් එක්ක බැලන්ස් වෙලා ගියා මේ බිස්නස් එක. ඉතින් ඒක ඒ හින්දා මම මේ බිස්නස් එකට ඒක දෙයක් මම බලපුවා. අනිත් එක තමයි මොකද මට කිසිම zero knowledge එකකින් මම පටන් ගත්තේ. ඉතින් මට මාකටිං පිළිබඳ මම සෝෂල් මීඩියා කියන්නේ මම FB එකක් තිබුණාට මට එච්චර ලොකු දැනුමක් නැහැ. මාකටිං පිළිබඳ knowledge එකක් නැහැ. ඉතින් මම බැලුවා එතකොට මේකේ තියෙන සපෝටිව් ලොකු සපෝට් එකක් තියෙනවද කියලා බලද්දි මෙතන මටම කියලා කෝච් කෙනෙක් හිටියා, මටම කියලා මෙන්ටර් කෙනෙක් ඉන්නවා. ඊට පස්සේ අපේ සිංහල කමියුනිටි එකක් ඉන්නවා. ග්ලෝබල් කමියුනිටි එක ගත්තාම more than 261,000 වගේ ඉන්නවා මේ කමියුනිටි එක. ඉතින් ලොකු සපෝට් එකක් තියෙනවා. මොකද මම තනියෙන් යන ගමනක් නෙවෙයි. දැන් සාමාන්‍ය ට්‍රැඩිෂනල් බිස්නස් එකක් ගත්තනම් අපිට ගොඩාක් අය සපෝට් කරනවා. දැන් ඩිජිටල් ස්පේස් එකේ බිස්නස් එකක් කරද්දී අර අපි තනියම තමයි බිස්නස් එක ගොඩනගන්නේ. හැබැයි මට මෙතන ගයිඩ් කරන්න කෙනෙක් ඉන්නවා. මට ප්‍රශ්නයක් වුණොත් මට ඒ ප්‍රශ්නෙට උත්තර හොයාගන්න මට කෝච් කෙනෙක්, මෙන්ටර් කෙනෙක්, ලොකු සපෝටිව් ටීම් එකක් ඉන්නවා. ඉතින් ඒ වගේම මෙතන ගොඩක් මේ heavy lifting part එක ඒක automated තමයි run වෙන්නේ. මෙතන අපි business එකක් කරද්දී අපි create කරගන්න ඕන web page එක, funnel එක create කරගන්න ඕන. ඒ වගේ දේවල් email campaign තියෙනවා. ඒ වගේ සේරම ගොඩක් heavy lifting දේවල් 90% ඒවා automated තමයි run වෙන්නේ. ඉතින් එතකොට මට පොඩි දෙයක් වගේ කරන්න තියෙන 10% වගේ දෙයක් තමයි මට කරන්න තියෙන්නේ. ඉතින් ඒ වගේම මම බැලුවා දැන් බිස්නස් එකක් කරද්දී අපිට මෙතන 9 to 5 ජොබ් එකක් ගත්තොත් නම් අපිට එතන ෆික්ස් සැලරි එකක් තියෙන්නේ. මෙතන මම බැලුවේ මගේ කන්සිස්ටන්සි එක මත මෙතන
මගේ බිස්නස් එක growth කරගන්න පුළුවන්. ඒ වගේම මොකද ඔයාට 4 figure income එකකින් පටන්ගෙන මෙතන ඔයාට 5 figure 6 figure income එකකට යන්න පුළුවන්. ඔයාට ඔයාගේ බිස්නස් එක expand කරගන්න පුළුවන්. ඉතින් ඒ දේවල් බැලුවා. ඒ වගේම මම බැලුවා මොකද මෙතන මගෙන් පස්සේ මගේ දුවට මේ බිස්නස් එක පවරන්න පුළුවන් අනිත් එක. ඉතින් ඒකත් මම හරි සතුටුයි. ඉතින් ඒ දේත් මම හොයලා බැලුවා. ඒ වගේම දැන් බිස්නස් එකක් ස්ටාර්ට් කරද්දී ඕනම බිස්නස් එකකට ස්ටාර්ට්අප් කොස්ට් එකක් තියෙනවා. ඉතින් මම ට්‍රැඩිෂනල් බිස්නස් එකක් එක්ක බලද්දී මේ බිස්නස් එකේ ලෝ ස්ටාර්ට්අප් කොස්ට් එක තියෙන්නේ. ඉතින් ඔන්න ඔය වගේ දේවල් තමයි මම හොයලා බැලුවේ. ඉතින් ඒ මගේ අර බොක්ස් එකේ තියෙන ඒ දේවල් ටික් වුණා. ඉතින් ඒ හින්දා මම මේ බිස්නස් එක ස්ටාර්ට් කරන්නේ. Thank you so much Dilani. ඒ question එකේ වැදගත් දේවල් ටිකක් එයාගේ answer එකේ කියවුණා. එකක් තමයි legitimacy එක අපි හැම දිනම මුලින්ම බලනවා වගේම මුලින් ඊළඟට අපි බලන්න ඕන දෙයක් තමයි අපිට business එක ඇතුලේ sustain වෙන්න පුළුවන්ද කියන එක. sustain වෙන්න පුළුවන්ද කියලා බලද්දි support system එක අපේ time එක කොහොමද allocate කරගන්නේ, එතනින් එහාට කොයි වගේ running cost එකක්ද, මේ වගේ දේවල් ඇත්තටම අපි consider කරන්න ඕන. Thank you so much Dilani. අපි ඊළඟට යනවා ජානකි ගාවට. අපි බලමු මොකද්ද ජානකිට දෙන ප්‍රශ්නේ කියලා. ජානකි, ඔයාට මේ business එක ඇතුලේ success එක කියලා ඔයා මොනවද ඔයාට දැනෙන්නේ? ඕනේ. thank you. මට question එකක් දුන්නට. success business එකක් විදිහට success එක කියලා මම ඉස්සෙල්ලාම දකින්නේ ඇත්තටම financial පැත්ත තමයි. මොකද business එකක් කරන්නේම කොහොමද මම ෆයිනෑන්ෂියලි ස්ටේබල් වෙන්නේ කියන එක හිතේ තියාගෙන. ඉතින් ඒක මම අනිවාර්යයෙන්ම කන්සිඩර් කරා. ඒත් එක්කම මම කොහොමත් කැමති කෙනෙක් ෆයිනෑන්ෂියල් ෆ්‍රීඩම් එකක් මගේ ලයිෆ් එකට ගන්න. ඒ කියන්නේ මම මගේ ෆයිනෑන්ෂියල් ඇබිලිටි එක වෙන කෙනෙක් මත ඩිපෙන්ඩ් වෙනවට මම කැමති නැහැ. කොහොම වුණත් ඉතින් ඒක සිද්ධ වෙනවා. මොකද අපි 95 ජොබ් එකක් කරද්දී අපි ඒ රාමුවට කොටු වෙලා ඉන්නේ. ඒ වුණාට මම බිස්නස් එක කරන්න ප්‍රධානම එක හේතුවක් වුණේ ඕක තමයි ෆයිනෑන්ෂියල් ෆ්‍රීඩම් එක මගේ ලයිෆ් එකට ඕනේ කියන එක. එතකොට මම සක්සස් එකක් විදිහට දකින්නේ ප්‍රධාන වශයෙන්ම ෆයිනෑන්ෂියල් ෆ්‍රීඩම් එක මට තියෙන්න ඕනේ කියන එක. ඊටත් එහා ගිහිල්ලා මේ බිස්නස් එකේදී මම බිස්නස් එකක් කරනකොට අනිවාර්යෙන් දන්නවා අපි පර්සනලි ගොඩක් ඒ ගැන කන්සිඩර් කරන්න ඕනේ. අපේ පර්සනල් personal life එක අපි අනිවාර්යෙන් ටිකක් අප්ග්‍රේඩ් වෙන්න ඕනේ. අපි 95 කියන මයින්ඩ්සෙට් එකට එහා ගිහිලා බිස්නස් එකක් කරන කෙනෙක් විදිහට ඩිසිෂන්ස් ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔන්න ඔය දේත් එක්ක මම බිස්නස් එක ස්ටාර්ට් කරනකොට මට නොතිබිච්ච ගොඩක් දේවල් මේ බිස්නස් එකෙන් ලැබුණා. ඇත්තටම ෆයිනෑන්ෂියල් ෆ්‍රීඩම් එක අනිවාර්යෙන් ලැබුණා. ඒත් එක්කම මගේ සක්සස් කියන තැන මම මිනුම් දණ්ඩ කරගෙන බැලුවොත් ඇත්තටම මම මේ වෙනකොට දකිනවා මගේ පර්සනල් growth එකක්. ඒ වගේම මගේ personality එකේ මම development එකක් දකිනවා. කොහොමද මම මගේ business partners ලව handle කරන්නේ, කොහොමද මම අලුතෙන් clients ලව ගන්නෙ, ඒ වගේම මගේ business එක grow කරගන්න මොන strategies ද මම use කරන්න ඕනේ. ඔය කියන දේවල් ගොඩක් දේවල් මගේ life එකට එකතු වෙලා තියෙනවානේ. ඒත් එක්කම බිස්නස් එකේදී මට ටයිම් ෆ්ලෙක්සිබිලිටි එකත් අනිවාර්යෙන් තියෙනවා. ඒකත් මම දකිනවා මගේ ලයිෆ් එකට මේ බිස්නස් එකකින් ලැබිච්ච ලොකුම ජයග්‍රහණයක් කියලා. මොකද මම සාමාන්‍ය ට්‍රැඩිෂනල් බිස්නස් එකක් පටන් ගත්තා නම් ඇත්තටම ටයිම් ෆ්ලෙක්සිබිලිටි එක මට නැති වෙනවා. තියෙන මම වැඩ කරලා තවත් සමහරට පැය 10ක් වැඩ කරන්න සිද්ධ වෙනවා. මම තවත් ට්‍රැඩිෂනල් බිස්නස් එකක් කරා නම් මගේ ෆුල් ටයිම් ජොබ් එකත් එක්ක. නමුත් මේ බිස්නස් එකේදී මට ටයිම් ෆ්ලෙක්සිබිලිටි එක ලැබුණා. කියන්නේ හරිම පොඩි කාලයක් බිස්නස් එක වෙනුවෙන් යොදවන්න පුළුවන්කමක් තියෙනවා. අනිත් අතට බිස්නස් එකේ සක්සස් එක විදිහට මම ඇත්තට බිස්නස් එකකින් බලාපොරොත්තු නොවිච්ච දෙයක් මෙතනදී ලැබුණා මට. ඒක තමයි legacy building කියන එක. මට විතරක් නෙවෙයි මේක long term goal එකක් විදිහට මම business එක develop කරගෙන යනකොට මේක මට විතරක් benefit වෙන දෙයක් නෙවෙයි මගේ දරුවන්ට පවා benefit වෙන දෙයක් කියන එකත් මම ඇත්තටම මේ business එකේ සාර්ථකත්වය කොතනින්ද මනින්නේ කියලා අහනකොට මගේ පළවෙනි මිනුම්දරු 3-4 අතරත ඕකක් තියෙනවා. මම හරිම සක්සස් ඒ ගැන මොකද මම දැන් මේ වෙනකොට ප්ලෑන් කරගෙන යනවා මගේ දුවට බිස්නස් එක එක්ස්පෑන්ඩ් කරන්න. ඉතින් අර ඒ දේවල් මම හිතන්නේ වෙන බිස්නස් එකකදී මට එහෙම කරන්න පුළුවන්කමක් තියෙන්නේ නැහැ අතරම. මම මේක දැනගත්තත් මේ බිස්නස් එක පටන් ගත්තට පස්සේ තමයි මේ ඔන්ලයින් බිස්නස් එකේදී ඒ විදිහට අපිට එක්ස්පෑන්ඩ් කරන්න පුළුවන්කමක් තියෙනවා කියන එක ගැන. ඉතින් මම ගැන කතා කරොත් මගේ ඇත්තටම මගේ බිස්නස් එක තුලින් මම ගොඩක් සක්සස් කියලා මම විශ්වාස කරනවා. මගේ ෆැමිලි එකත් ඒ බව දන්නවා. සහ මගේ කලීග්ස්ලත් කියන්නේ මගේ ෆුල් ටයිම් වැඩ කරන අයත් ඒගොල්ලෝ දකිනවා මගේ සක්සස් එක කොතනද තියෙන්නේ කියන එක ගැන.
ඉතින් අතර මේ ටික තමයි මම සක්සස් එක විදිහට බිස්නස් එක තුලේ මේන් කරන්නේ. Thank you so much Janaki. මම හිතන්නේ එයාට සක්සස් එක කියද්දී ඔයාලා දකින්න ඇති එයාට 360 degree සක්සස් එකක් ගැන එයා කතා කරනවා. ඒ කියන්නේ financially stable වෙන එක ගැන විතරක් නෙමෙයි Janaki කතා කරේ. ඕනම කෙනෙක් බිස්නස් එකක් පටන් ගන්න financially stable වෙන්න. හැබැයි එතනින් එහාට ගිහිල්ලා strong entrepreneur කෙනෙක් විදිහට කොහොමද decisions ගන්නෙ සහ ගොඩාක් දේවල් සහ ඩිලානි ජානකී දෙන්නම කතා කරා next generation එකට ඒගොල්ලන්ට business එක pass කරන්න පුළුවන්. end of the day parents විදිහට අපි ඔක්කොමල්ලම දෙයක් කරන්නේ අපේ ළමයි වෙනුවෙන්. ඉතින් ඇත්තටම ඔයාලා build up කරන ඔයාලගේ stable business එකක් ඔයාගේ next generation එකට දෙන්න පුළුවන් කියන එක ඇත්තටම ලොකු blessing එකක්. ඉතින් ඒක ඇත්තටම වටිනවා. ඉතින් මේ business එක තුල ඒක ඔයාට හම්බ වෙන තවත් දෙයක් මම දන්නේ හැම business එකකම එහෙම තියනවාද කියන්නේ ඔයාට ඔයාගේ job එක pass කරන්න බෑ ළමයිට. but මේ business එක හොඳට ඔයාට build up කරලා ඔයාගේ දරුවෙක්ට business එකකින් කොටසක් එහෙමත් නැත්නම් full business එකම හරි ඔයාට දෙන්න chance එක තියෙනවා. ඒක ඉතින් ඇත්තටම අම්මෙක් තාත්තෙක් විදිහට දරුවෙක්ට දෙන්න පුළුවන් ගොඩාක් හොඳ දායාදයක්. හරි. අපි බලමු තුන්වෙනි question එක මොකක්ද කියලා. ඒක යන්නේ අපේ ආයෂාට. ආයෂා, මේ business එක ඇතුලේ ඔයාට මිනිස්සු recruit කරන්න ඕනද success? thank you dim thank you මටත් question එකක් දුන්නට හොඳ question එකක් මොකද මේ දවස්වල ඉන්න clients ලගෙන් අහන ප්‍රශ්නයක් තමයි ඕක මොනවාද මට කරන්න තියෙන්නේ මගේ task list එක මොකක්ද කියලා. ඉතින් simple answer එක ඇත්තටම මේ business එකේදී recruitment එකක් වෙන්නේ නැහැ. ඒක recruit කරන්නේ නැහැ. මෙතන task list එකක් නැහැ. මෙතන job offer එකක් නැහැ. මෙතනදී ඇත්තටම වෙන්නේ අපි අපේ individual business එක තමයි set up කරගන්නේ. මම වැඩ කරන්නේ consultant කෙනෙක් විදිහට business එකකට legit business එකකට ඒ වගේම well reputed company එකකට මම කරන්නේ මට එන clients ලට ඒගොල්ලන්ට මේ business එක ගැන information දීලා අදාළ company එකට direct කරන එක. එතකොට මමයි මගාවට එන client කෙනෙක් අතර කිසිම legal විදිහට recruitment process එකක් වෙන්නේ නැහැ. contract එකක් දෙන්නේ නැහැ. මේ වගේ ටාස්ක් ලිස්ට් එකක් වාඩි තියනවා කියලා මම දෙන්නේ නැහැ. ඔයා මේ වගේ ටයිම් එකක් මෙතන ඉන්න ඕනි කියලා මම කියන්නේ නැහැ. එහෙම වුණා නම් මමත් මේ ජොබ් එක මේ බිස්නස් එක කරන්නේත් නැහැ. මොකද මම ෆුල් ටයිම් ජොබ් එකක් කරන කෙනෙක්. ඉතින් ජොබ් එකක් කරන ඕනම කෙනෙක් දන්නවා අපි ඒ ජොබ් එකට ඔෆර් එකක් දෙනකොට ඒගොල්ලෝ අපිට ටාස්ක් ලිස්ට් එකක් දෙනවා. ඒ වගේම අපිට ඔෆර් එකක් දෙනවා, සැලරි එකක් සමහර විට එහෙම නැත්නම් අවලි රේට් එකක්. එතකොට අපි බැඳිලා ඉන්නවා ඒ ටයිම් එකේ ඒ ජොබ් එක කරලා එයාලට ඒ ජොබ් එක හෑන්ඩ් ඕවර් කරන්න. මෙතනදී හැම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. මම අර කියපු විදිහට අදාළ කම්පැනි එකට ඩිරෙක්ට් කරාට පස්සේ ඒ කම්පැනි එකයි ඒ අදාළ ක්ලයන්ට්ස් අතරත් කිසිම රික්‍රූට්මන්ට් එකක් නෙමෙයි සිද්ධ වෙන්නේ. එතනදී සිද්ධ වෙන්නේ මාකටිං සම්බන්ධව ඔයාට කරන්න තියෙන්නේ යත් එක්ක එයාට කමිෂන් බේස් වැඩ කරන එක. එතකොට තමන් සිලෙක්ට් කරගන්න ටයිම් එක අනුව දවසේ පැය දෙකක්ද පැය තුනක්ද තමන්ගේ තියෙන ටයිම් එක අනුව වැඩ කරන විදිහ අනුව තමන්ගේ බිස්නස් එක ග්‍රෝ කරගෙන තමන්ට earning එකක් හදාගන්න පුළුවන්. සයිඩ් හසල් එකක් විදිහට වෙන්න පුළුවන්. ෆුල් ටයිම් බිස්නස් එකක් විදිහට වෙන්න පුළුවන්. තමන් කැමති විදිහට මේක කරගෙන යන්න පුළුවන්. ඉතින් මම දකින හොඳ දෙයක් තමයි ඒක. මොකද ගොඩක් ඉන්නේ අතරම ෆුල් ටයිම් ජොබ්ස් හරි නැත්නම් පාර්ට් ටයිම් ජොබ්ස් හරි කරන කට්ටිය. එතකොට තවත් ජොබ් එකක් කරන්න අපිට ඇත්තටම තව කෙනෙකුට බැඳලා වැඩ කරන්න කාලයක් නැහැ. එතකොට ඒකත් එක්ක අපිට එක්ස්ට්‍රා ඉන්කම් එකක් ඕනේ නම් මේ වගේ බිස්නස් එකක් අපිට බිල්ඩ් අප් කරගන්න පුළුවන්. ජානකි කතා කරා වගේ අපිට ට්‍රැඩිෂනල් බිස්නස් එකක් කරන්න ගියොත් අපි අපේ ටයිම් එක ගොඩක් ඒකට දෙන්න ඕනේ. අර එතනින් ඒ ෆ්ලෙක්සිබිලිටි එකක් තියෙනවා. මොකද අපි අපේ බ්‍රෑන්ඩ් එකක් සිලෙක්ට් කරගත්තට මේ වෙනකොට මාකට් එකේ තියෙන well reputed company එකකට අපි වැඩ කරනකොට අපිට කරන්න තියෙන වැඩ ප්‍රමාණය ඇත්තටම ගොඩක් අඩුයි. මොකද already වැඩ ටික set up වෙලා තියෙන්නේ. අපිට තියෙන්නේ මාකටිං එක තමයි අපිට දිගටම කරගෙන යන්න තියෙන්නේ. ඉතින් මම හිතනවා ඒක මගේ ආන්සර් එක හම්බුණා කියලා නැහැ. Thank you so much Aisha. සරලවම කිව්වොත් මේ business model එක ඇතුළේ කිසිම recruitment එකක් සිද්ධ වෙන්නේ නැහැ. මෙතන ඉන්න ඔක්කොම කට්ටිය business consultant ලා විදිහට ඒගොල්ලන්ගෙම develop වෙච්ච business එකක් තියෙනවා. ඉතින් ඒගොල්ලෝ එක company එකට service එක provide කරනවා මේ කියපු විදිහට. ඔයා මේ business එක start කරනවා නම් ඔයා මේ අපි කිසිම කෙනෙක් එක්ක කිසිම legal bond එකක් financial relationship එකක් ඇති කරගන්නේ නැහැ. ඔයා directly සම්බන්ධ වෙන්නේ
අදාළ ඔයා පික් කරන කම්පැනි එකක් එක්ක. එතනින් එහාට මෙතන ඉන්න මෙන්ටෝස්ලා එහෙමත් නැත්නම් බිස්නස් කන්සල්ටන්ට්ලා ඔයාට සපෝට් කරනවා ඔයාගේ බිස්නස් එක කොහොමද වැඩි දියුණු කරගන්නේ, ඔයාගේ බිස්නස් එක කොහොමද සෝෂල් මීඩියාත් එක්ක ඉස්සරහට අරගෙන යන්නේ, ක්ලයන්ට්ස් ලබගන්නේ කොහොමද, මේගොල්ලන්ගේ එක්ස්පීරියන්ස් එක සහ එක්සිස්ටිං ට්‍රේනින් එක කොහොමද පාවිච්චි කරන්නේ, මෙන්න මේ කියන one on one සපෝට් එක තමයි ඔයාට මේගොල්ලන්ගෙන් හම්බ වෙන්නේ. ඒ ඇරෙන්න මේක තුල කිසිම රික්‍රූට්මන්ට් එකක් සිද්ධ වෙන්නේ නැහැ. right. එතකොට අපි ඊළඟට යනවා මිලානි ගාවට. අපි බලමු මිලානිගෙන් අපි අහන්න යන ප්‍රශ්න. මිලානි, මේ බිස්නස් එක ඇතුලේ ලයිෆ් ස්ටයිල් එක පෙන්වන්න ඕනද? ලයිෆ් ස්ටයිල් එක ෂෝ ඔෆ් කරන්න ඕනද බිස්නස් එක ඇතුලේ සක්සස් වෙන්න? Hi Nim, thank you. අපි ඒ ගැන කතා කරනවා නම් ගොඩක් අයට මේ බිස්නස් එකට ඉනිශියලි ඇතුල් වෙනකොට ඒ ගැන රිසර්ච් කරනකොට මුලින්ම හිතට එන ප්‍රශ්නයක් තමයි සමහර දේවල් දැක්කම මට මගේ ලයිෆ් ස්ටයිල් එක සෝෂල් මීඩියාවල ෂෙයා නොකර මේ බිස්නස් එකේ සාර්ථක වෙන්න බැරිද? එහෙම නැත්නම් කෙනෙක්ව මේකට ඇට්‍රැක්ට් කරගන්න මගේ ලයිෆ් ස්ටයිල් එක ෂෝ ඔෆ් කරන්න වෙයිද මට සෝෂල් මීඩියාවල කියන වොරි එක තියෙනවා ගොඩක් අයට. ඉතින් එහෙම තියෙන අයට මට කියන්න තියෙන්නේ ඇත්තටම නැහැ. honestly නැහැ. මොකද ඔයාට ෆැන්සි කාර් එකක්, ලොකු ගෙයක්, එහෙම නැත්නම් ලක්ෂරි වැකේෂන්ස් තියෙන්න ඕනේ නැහැ. සහ ඒවා සෝෂල් මීඩියා වල ෂෙයා කරන්න කොහෙත්ම අවශ්‍ය නැහැ. මේ බිස්නස් එකට කෙනෙක්ව ඇට්‍රැක්ට් කරගන්න සහ මේ බිස්නස් එකේ සාර්ථක වෙන්න ඔයාට. මොකද ඇත්තටම අවශ්‍ය වෙන්නේ ඔයාගේ ඔතෙන්ටික් ස්ටෝරි එක. එහෙම නැත්නම් ඔයාගේ ටීම් එකේ ටීම් මෙම්බර්ස් ලගේ, ඔයාගේ කමියුනිටි එකේ මෙම්බර්ස් ලගේ ඔතෙන්ටික් ස්ටෝරීස්. ඊට අමතරව ඔයා මේ බිස්නස් එකට දාන එෆර්ට් එක සහ ඔයාට මේ බිස්නස් එකේ තව කෙනෙක්ට සක්සස් වෙන ඔයාට දෙන්න පුළුවන් සපෝට් එක මොකක්ද කියන එක සෝෂල් මීඩියා වල ෂෙයා කරන එක තමයි අවශ්‍ය වෙන්නේ. ඔයාට කෙනෙක්ව මේකට ට්‍රැක් කරගන්න සහ ඔයාට සාර්ථක වෙන්න. ඉතින් උදාහරණයක් විදිහට කිව්වොත් දැන් මගේ ප්‍රොෆයිල් එක බැලුවොත් සහ අපේ ටීම් මෙම්බර්ස් ලගේ ප්‍රොෆයිල්ස් බැලුවොත් අපි සෝෂල් මීඩියා වල අපේ ලයිෆ් ස්ටයිල් ෂෙයා කරලා නැහැ. මොනවත් ෂෝ ඔෆ් කරලා නැහැ. මේ ලොකු ලක්සරි දේවල් මොනවත් අපි ෂෙයා කරලා නැහැ. එහෙම කරලා නෙමේ අපි මෙතනට ඇවිල්ලා ඉන්නේ සහ මේ ටීම් එකේ ඉන්න අය ගොඩක් සාර්ථක වෙලා ඉන්නේ ඒ වගේ ෂෝ ඔෆ් කරලා නෙමේ සෝෂල් මීඩියා වල. මේ හැමෝම මම ඇතුළුව ordinary people 9 to 5 ජොබ් එකක් කරන ගමම්ම ලයිෆ් එකේ ෆ්ලෙක්සිබිලිටි එක හොයපු සහ එක්ස්ට්‍රා ඉන්කම් එකක් හොයපු අය. ඉතින් මේ හැමෝම සෝෂල් මීඩියා වල ෂෝ ඔෆ් කරන්නේ නැතුවම amazing results achieve කරලා තියෙනවා මේ වෙද්දි. ඉතින් ඒක නිසා මට කියන්න තියෙන්නේ එහෙම වොරි වෙලා ලයිෆ් ස්ටයිල් එක ෂෝ ඔෆ් කරන්න මේ සෝෂල් මීඩියා වල කියලා හිතලා ස්ටෙප් බැක් වෙලා හිටපු කෙනෙක් නම් තවදුරටත් එහෙම වෙන්න අවශ්‍ය නැහැ. දැන් ඔයා දන්නවා එහෙම කරන්න අවශ්‍ය නැහැ කියලා. මොකද මේ බිස්නස් එකේ සක්සස් වෙන්න ඔයා ෂෙයා කරන්න ඕනේ ඔයා මේ බිස්නස් එකේ හෙල්ප්ෆුල් ටිප්ස් මොනවද බිස්නස් එකේ සාර්ථක කරවෙන්න උදව් වෙන ටිප්ස් සහ ගයිඩන්ස් සහ අපේ රියල් ප්‍රෝග්‍රස් එක අපි මේ තැනට ආවේ කොහොමද කියන එක ෂෙයා කරාම නිකම්ම අනිත් අය ඇට්‍රැක්ට් වෙනවා. අපි අපේ ලයිෆ් ස්ටයිල් එක ෂෙයා කරන්න ඕනේ නැහැ. අපේ රියල් ප්‍රෝග්‍රස් එක ෂෙයා කරාපුවාම කෙනෙක්ටත් ඉන්ට්‍රස්ට් එකක් ඇති වෙනවා. මමත් try කරලා බලන්න ඕන මේක කියන එක. ඉතින් ඒක නිසා එහෙම නැතුව ඔයාට ඔයාගේ මේ ෆ්ලෑෂි ලයිෆ් ස්ටයිල් එකක් ෂෙයා කරලා නැතුව එහෙම කරන්නේ නැතුව ඔයාට කෙනෙක් ඇට්‍රැක්ට් කරගන්න හෝ මේකේ සාර්ථක වෙන්න බෑ කියලා ඔයාට තිබුණා නම් අදහසක් ඒක එහෙම නෙමෙයි කියලා මං කියනවා. ඉතින් ඔයත් ඔන්ලයින් look rich show off කරන්න වෙයි කියලා worry වෙලා step back වෙලා ඉන්න කෙනෙක් නම් තවදුරටත් එහෙම වෙන්න කොහෙත්ම අවශ්‍ය නැහැ. මොකද මේ business එකේ අපි focus කරන්න ඕනේ learn, grow and help others. That's it. ඒක තමයි මේ business එකේ real success එකට සාර්ථකත්වයට. එහෙම නැත්නම් කෙනෙක්ව attract කරගන්න key එක නැත්නම් secret එක මං හිතන විදිහට සහ මට දැනෙච්ච විදිහට.
Thank you so much මිලානි. ඔව් අනිවාර්යෙන්ම මේ බිස්නස් එක ඇතුලේ ඔයාට සක්සස් වෙන්න ඔයාගේ ලයිෆ් ස්ටයිල් එක ෂෝ අප් කරන්න ඕනේ නැහැ. මිලානි කිව්වා වගේ ඔයාගේ ලක්ෂරි හොලිඩේස්, ලක්ෂරි වෙහිකල්ස් මේවා පෙන්වන්න අවශ්‍ය නැහැ ඔයාගේ බිස්නස් එක ඇතුලේ. මොකද මෙතනදී ඔයාට ක්ලයන්ට්ස්ලා එන්නේ excuse me ඔයාට ක්ලයන්ට්ස්ලා එන්නේ ඔයාගේ තියෙන දේවල් වලටවත් ඔයාගේ තියෙන ලක්ෂරි ලයිෆ් ස්ටයිල් එකටවත් නෙමෙයි. ඔයා මෙතනදී කරන්නේ genuinely කෙනෙක්ට ගයිඩ් කරන එක, සපෝට් කරන එක, එයාගේ බිස්නස් එකක් බිල්ඩ් අප් කරගන්න. සාමාන්‍ය බිස්නස් එකක වගේම අනිවාර්යෙන්ම ඔයා කරන්නේ genuinely තවත් කෙනෙක්ට සපෝට් කරන එක. ඉතින් ඔයාගේ තියෙන authenticity එක, ඔයාගේ තියෙන values මේ දේවල් වලට තමයි ඔයාගේ clientsලා ඔයා ගාවට එන්නේ, ඔයාව හොයාගෙන එන්නේ, ඔයාගේ uniqueness එකට නැතුව මේ වගේ lifestyle marketing වලට නෙමෙයි. ඉතින් lifestyle marketing කියන්නේ වෙනමම දෙයක්. ඒක මේ බිස්නස් එකට අදාළ නැහැ. ඉතින් අනිවාර්යෙන්ම මේ ප්‍රොෆයිල්ස් ගෝ ත්‍රූ කරද්දී ඔයා දකීවි මේගොල්ලෝ ජෙනුයින් දේවල් ෂෙයා කරනවා වගේම මේගොල්ලන්ගේ අපිට කෙනෙක්ට ඇත්තටම මනුස්සෙක්ට තියෙනවා කියන්නේ දැකලා කරලා තේරුම් ගැනීමේ හැකියාව තියෙනවා. කෙනෙක්ට බිස්නස් එකක් ස්ටාර්ට් කරපු ගමන් ලක්ෂරි මොකක්ද හොලිඩේ එකක් පෙන්වනවා කියන්නේ ඒක ඇත්තටම හරිම රියලිස්ටික් නැහැ. ඉතින් ඕනම කෙනෙක්ට ඒක තේරෙනවා but අනිවාර්යෙන්ම ඔයාට මේක ඇතුලේ ලයිෆ් ස්ටයිල් එක ෂෙයා කරන්න ඕනේ නැහැ. සමහර විට ඔයා මේ වෙනකොට මට ලක්ෂරි වෙහිකල් එකක් නැහැ කියලා බිස්නස් එක නොකර හිටපු කෙනෙක් නම් ඔයාට එහෙම කළ යුතු නැහැ. මේක ඇතුලේ කිසිසේත්ම ලයිෆ් ස්ටයිල් එක ෂෙයා කිරීමක් සිද්ධ වෙන්නේ නැහැ. Thank you so much මිලානි. අපි බලමු ඇමෙන්ඩට තියෙන question එක මොකක්ද කියලා. හරිම popular question එකක්. $149 pay කරන්න කියන එක catch එකක්ද? ඒ details දෙන්න බැරි 149 pay කරන්න. thank you nim ඇත්තටම මම හිතන්නේ අපිට එන ප්‍රශ්න වලින් මුලින්ම වගේ එන ප්‍රශ්නයක් තමයි ඕක. මොකද දැන් කවුරු හරි ඉන්ක්වයර් එකක් දැම්මම ඊට පස්සේ අපිට ෆස්ට් ස්ටේජ් එකේදී අපිට දෙන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. ඒගොල්ලන්ගේ ඊමේල් එකත් ඒගොල්ලන් අපේ වෙබ්සයිට් එකේ රෙජිස්ටර් වෙනවා නම් හෝ එහෙම නැත්නම් අපිට ඊමේල් එක ප්‍රොවයිඩ් කරලා එයාලට ඒ එන වෙබිනාර් එක බලලා ඊට පස්සේ ඊළඟට කරන්නේ මොකක්ද කියන එක අහනකොට ඊළඟ ස්ටෙප් එකට යන්න තමයි අපි කියන්නේ ඔයා 149 pay කරන්න ඕනේ. next step එකට යන්න ඔයාට මේක ඇතුලේ තියෙන big picture එක බලන්න, තියෙන companies මොනවාද කියලා දැනගන්න, එතකොට ඔයාගේ strategies මොනවාද කියලා දැනගන්න, ඔයාගේ commission chart එක ගැන දැනගන්න, coach call එකට access හම්බෙන්න, ඔය හැම දෙයකටම තමයි අපි කියන්නේ ඒ 149 pay කරන්න කියලා. එතකොට කෙනෙක් අහනවා ඇයි 149 මම pay කරන්න ඕනේ. දැන් ඔයා මට කිව්වනේ මේක මෙහෙම එකක් කියලා කිව්වා. ඔයාගේ page එකේ අපි දකිනවා. ඉතින් ඊටු ටිකත් මට කියන්නකෝ. ඕකනේ කියන්නේ. එතකොට ඇත්තටම එහෙම හිතන්න දැන් ඇත්තටම එතන ඒ වගේ කමිට්මන්ට් එකක් දීලා අපි කරන්නේ බිස්නස් එකක්. මේක නිකන් අපි මොනවද කියන්නේ සෝෂල් මීඩියා වල ඇවිල්ලා නිකන් ප්ලේ කරනව නෙමෙයි මේක. අපි කරන්නේ රියල් බිස්නස් එකක්. අපේ බ්‍රෑන්ඩ් එක බිල්ඩ් අප් කරනවා. අපේ බිස්නස් එක සක්සස්ෆුලි කරගෙන යන්න අපි ඒකට අදාළ දේවල් තමයි අපි කරන්නේ. ඉතින් ඔයා හිතනවා ඔයාට ඇත්තටම ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා නම් මේක දැන් අපි කියනවා මේක 30 days money back guarantee එකක් තියෙනවා. ඉතින් ඒකේ රිස්ක් එකක් නැහැ කිසිම. ඉතින් රියල් ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා නම් ඊළඟ දේවල් මොනවද කියලා දැනගන්න ඇයි 149 pay කරලා අවශ්‍ය තොරතුරු ගන්න බැරි. මොකද ඇත්තටම අවශ්‍යතාවයක් තියෙන කෙනෙක් නම් ඒක pay කරන්න ඇත්තටම දෙපාරක් හිතන්නේ නැහැ. ඇත්තටම ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා නම් මේක හරි ඉන්ට්‍රස්ටිං මට දැනගන්න ඕනේ තවත් දේවල් කියලා හිතනවා නම් 149 pay කරන්න මං හිතන්නේ දෙපාරක් හිතයි කියලා. මොකද අපි අනිවාර්යයෙන්ම කියනවා ඒක 30 days money back guarantee. ඉතින් ඔයා ඇවිල්ලා බලලා ඒක හිතුවොත් මට මේක හරියන්නේ නැහැ කියලා අනිවාර්යෙන් දවස් 30ක් ඇතුළත රිෆන්ඩ් එක ගන්න පුළුවන්. ඉතින් එතකොට මේක ඒ කියන්නේ මේක මේ සමහර ඇත්තටම ඔන්ලයින් එකේ එක තියෙනවා. ඉතින් එක බිස්නස් තියෙනවා. ඒගොල්ලන් මේ නිකන් sign up නිකන් cost එකක් membership fee එකක් ඔය වගේ එකක් ගන්නවා. ඊට පස්සේ මේ ඒකේ රිෆන්ඩ් එකක් ගැන ඒගොල්ලන් කතා කරන්නේ නැහැ. money back refund එකක් හෝ මොන හරි එහෙම එකක් කතා කරන්නේ නැහැ. එතකොට ඒක ඕකේ ඔයාට මේ ඉන්ෆර්මේෂන් ටික දෙන්න හිතන්නකො $100 $200
හරි ඒකට අපි මේක දෙන ටික තමයි දැන් ඔයාට ආයෙ සල්ලි හම්බෙන්නේ නැහැ එච්චරයි. එතකොට ඒක තමයි කැච් එකක් වෙන්නේ. බට් මෙතන මැනි බෑග් ගැරන්ටි එකක් එක්ක එනවා කියන්නේ අපි කිසිම ඔයාව මේක චීට් කරන දෙයක් නෙවෙයි, මේක ස්කෑම් කරන දෙයක් නෙවෙයි. ඒක දෙන්නේ ඇත්තටම රියල් ඉන්ට්‍රස්ට් එකක් තියෙන අය ෆිල්ටර් කරන්න කිව්වොත් නිවැරදි මං හිතන්නේ. මොකද අපි දැන් අපි මේක කරන්නේ බිස්නස් එකක්. ඒතර අපි මේකට දෙන්නේ අපේ කාලේ. ඉතින් අර කිව්වා වගේ අපේ අර ෆ්ලෙක්සිබල් අපි ඒ ටයිම්ස් එක අපිට පුළුවන් විදිහට අපේ ඒවා ටයිම් ගැප්ස් වල එතකොට පොකට්ස් වල ඒවට එකතු වෙලා තමයි ඒවා ඒ විදිහට මැනේජ් කරගෙන තමයි අපි මේ බිස්නස් එක කරන්නේ. ඉතින් දැන් අපිට ඇත්තටම හිතුවොත් දවසට ඉන්ක්වයරිස් සෑහෙන ප්‍රමාණයක් එනවනේ. ඉතින් ඔය ඔක්කොටම අපි ඔය ෆිල්ටර් පොයින්ට් එක දාන්නේ නැතුව ඔය එන ඔක්කොටම තියෙන ඔක්කොම කියන්න ගියොත් ඒ හරි කියනවා කියමුකෝ. නමුත් ඔතනින් ඇත්තටම දැන් එතන ඊට පස්සේ ඒ හැමෝටම ඒ ඇත්තම උමනාව තියනවාද බිස්නස් එක කරන්න. එතකොට මම ඇත්තටම මම හිතන්නේ එතකොට අපේ කාලය ඒගොල්ලන් කාලය දෙකම අපි නාස්ති කරගන්නවා. මොකද මේ අපි මේක ෆුල් ටයිම් දීලා ගොඩක් අය ෆුල් ටයිම් දීලා කරන එකක් නෙවෙයිනේ. ඉතින් ෆිල්ටර් වෙලා දැන් ඕටි මොන හරි අහගන්නවා අනිත් ඊට පස්සේ ඕකේ මට ඒක හරියන්නේ නැහැ කියලා. ඉතින් ඒ වගේ එතන දැන් එතකොට ඒ කියන අහන හැමෝටම ඔක්කොම කියන්න ගියොත් කොච්චර ටයිම් එකක් යනවද? දැන් ඇත්තටම කෝච් කෝල් එකක් ගැන අපි හිතුවොත් පැයක් එකමාරක් දෙකක් කෝල් එක යනවනේ. ඉතින් ඔය අහන ඉන්ක්වයරිස් 10ක් දවසට ආවොත් ඔයා කොහොමද දවස මැනේජ් කරගන්නේ? ඉතින් ඒ වගේ මේ මම කියන්නේ ඕක ඇත්තටම ෆිල්ටර් පොයින්ට් එකක්. ඒක 149 pay කරලා රියල් ඉන්ට්‍රස්ට් එකක් තියෙන කෙනෙක් තමයි ඊළඟ ස්ටෙප් එකට යන්නේ. ඒක තමයි ඒකෙන් වෙන්නේ. මුලදිම ඔය ඔක්කොම විස්තර කියන්නේ අපි කියන්නේ නැතුව මේ වගේ දෙයක් දාලා තියෙන්නේ රියල් ඉන්ට්‍රස්ට් එකක් තියෙන කට්ටිය මේ බිස්නස් එක ඇත්තටම කරන්න කැමති කෙනෙක් ඇත්තටම දැනගන්න කැමති අයව ෆිල්ටර් කරලා ඊළඟ ස්ටෙප් එකට ගෙනියන්න. ඉතින් ඕක තමයි මට කියන්නේ. Thank you so much Avenda. මේක කිසිම කැච් එකක් නෙමෙයි. පළවෙනිම දේ මෙයා කිව්වා වගේ money back guarantee එකක් හම්බ වෙනවා. අනිත් එක තමයි අපිට ඉන්ක්වයරිස් විශාල ප්‍රමාණයක් එනවා. මේ විශාල ප්‍රමාණයටම බිස්නස් එකේ thorough model එක අපිට දෙන්න බෑ. මොකද ඔයාගේ mentor අනිවාර්යයෙන්ම ඔයත් එක්ක one on one connect වෙනවා එතනදී. එතකොට අනිවාර්යයෙන්ම serious අයත් එක්ක විතරයි මේගොල්ලෝ personally one on one connect වෙන්නේ business model එක ගැන කතා කරන්න නැතුව මේ පැත්තේ ඉන්න පොඩි ඉන්ට්‍රස්ට් එකක් තියෙන කට්ටියක් එක්ක නෙමෙයි seriously genuinely interest එකක් තියෙන අයත් එක්ක පමණයි මෙතන ඉන්න අය කනෙක්ට් වෙන්නේ. ඉතින් ඔයා මේ වෙනකොට එළියේ ඉඳන් හිතපු කෙනෙක් නම් මම මේ බිස්නස් එක පටන් ගත්තාම මේ ගොඩාක් මිනිස්සුත් එක්ක මට කතා බහ කරන්න වෙනවා, මට මගේ වෙන වැඩක් කරගන්න වෙන එකක් නෑ, මට හැමතිස්සෙම සෝෂල් මීඩියා වල ඉඳ වෙයි කියලා හිතපු කෙනෙක් නම් අන්න එතන ඔයාට තියෙනවා උත්තරේ. මේ හැම කෙනෙක් එක්කම මේගොල්ලෝ personally connect වෙන්නේ නැහැ. අපි automated messages පාවිච්චි කරනවා. එතනින් එහාට මේ 149 pay කරලා ෆිල්ටර් වෙන පිරිසත් එක්ක genuine interest එකක් තියෙන කට්ටියත් එක්ක විතරයි business consultant කෙනෙක් one on one connect වෙන්නේ. ඉතින් ඔය විදිහට තමයි time එක save වෙනවා සහ ඒගොල්ලන්ගේ තියෙන time එක පුළුවන් තරම් effectively business එකට apply කරන්න chance එක හම්බ වෙලා තියෙනවා. Excuse me. ඊළඟ question එක මම හිතන්නේ ගොඩක් හොඳ question එකක්. ගයනී මේ බිස්නස් එක ඇතුළේ ෆේල් වුණොත් ඔයා මොකද කරන්නේ? Thank you Nim. Okay. ඕනම ට්‍රැඩිෂනල් ඕනම බිස්නස් එකක් ලීගල් බිස්නස් එකක් සක්සස්ෆුල් වෙන්න තියෙන chance එක වගේම තමයි ඒක ෆේල් වෙන්න chance එකක් තියෙනවා. හැබැයි මේ බිස්නස් opportunity ගැන කතා කරොත් මෙතන හිතන්න අපි okay ට්‍රැඩිෂනල් බිස්නස් එකක් අපි ෆේල් වුණා. අපි ඒක ගොඩනගා ගන්න අපිට එතන තියෙන හිතන්න මාකටිං පැත්තෙන් අපිට හිතනවා ඕකේ අපි ඇඩ්වර්ටයිස් කරන්න ඕනේ. අපි ඒ අවශ්‍ය රිසෝසස් වලට අපේ ඉන්න අයට හරි නැත්තම් වෙන කට්ටියව බඳවගෙන හරි අපේ තියෙන මුදල් වැය කරලා අපි කොහොම හරි බිස්නස් එක සක්සස්ෆුල් කරගන්න ඕනේ. හැබැයි මේ බිස්නස් එකේ ඕකේ මට හිතනවා නම් මම ෆේල් වගේ කියලා මට දැනෙනවා නම් මට මේක ඇතුලේ ගොඩක් රිසෝසස් තියෙනවා. සපෝට් සිස්ටම් එකක් තියෙනවා. video based trainings, mentor coach support එක ඒ හැමදේම තියෙනවා. එතකොට මට අවශ්‍ය කොයි පැත්තද
මම මගේ කෝච් එක කතා කරලා ඒ හැමදේම ඔයාට ඔයාගේ ඩිසයිඩ් කරන්න පුළුවන් ඔයාට කොහොමද ඔයාව ඩිවලොප් කරගන්නේ. ඔයා කොහොමද ඔයාගේ බිස්නස් එක ඩිවලොප් කරන්නේ. එතකොට ඔයා මේ හැමදේම ඩිස්කස් කරන පොයින්ට් එකේ ඉඳන් ඔයා මේක ඉම්ප්ලිමන්ට් කරන තැන ඇක්ෂන් එකක් අරගෙන හැමදේ ඔක්කොම රිසර්ච් එන තැනට එනකම්ම ගත්තොත් ඔයාට කොතනකදීවත් ඇඩිෂනල් කොස්ට් එකක් යන්නේ නැහැ. ඔයාගේ බිස්නස් එක ඔයාට හිතෙනවා නම් ඕකේ ඔයා ඩිවලොප් කරන්න ඕන කියලා එතන ඉඳන් ඔයාගේ සක්සස් එක වෙනකන් ඔයාට කිසිම කොස්ට් එකක් නැතුව මේක ඇතුළෙම තියෙන රිසෝසස් යූස් කරලා ඔයාට බිස්නස් එක සක්සස්ෆුල් කරගන්න පුළුවන්. බොරුවක් ඇත්තට මම මේ බිස්නස් එකේ බොරුවක් මම මේ බිස්නස් එක ෆේල් වෙන්නේ නැහැ කිව්වොත් ඕනම බිස්නස් එකක් වගේ මේ බිස්නස් එකේ up and downs definitely තියෙනවා. හැබැයි ඔයා බිස්නස් එකේ down ගිය වෙලාවක ඔයාගේ consistency එක තියාගන්න පුළුවන් නම් definitely successful වෙන්න පුළුවන්. මොකද ඔයා 149 pay කරලා ඇතුළට ආවිල්ලා බැලුවොත් ඔයා දකි around 261,000 community එකක් ඉන්නවා. එතන තියෙනවා ගොඩාක් successful stories. මේ කවුරුත් overnight successful වෙච්ච අය නෙමෙයි. එයාලගේ journeys වල up and downs definitely තිබ්බා. හැබැයි එකම විශේෂත්වය එයාලා වටේ හිටියේ ඔක්කොම like minded කට්ටිය. එතකොට එක mindset එකක් තියෙන එක business එකක් කරන්න දියුණු වෙන්න ඒ mindset එකක් තියෙන කට්ටිය තමයි එයාලගේ වටේ හිටියේ. එතකොට එයාලා කවදාකවත් වැටුනේ නැහැ. වැටුණත් එතන ඉඳන් නැගිටිනවා කිසිම cost එකක් දැන් වෙන business එකක් වගේ cost එකක් charges stress ඒ කට්ටිය හොයා ගන්නත් ඕනේ. ඒ වගේ එකක් මෙතන නැහැ. ඔයා දන්නවා ඔයා කොතනද යන්න ඕනේ. ඔයාට උදව්වක් අවශ්‍ය නම් ඔයා කොතනද යන්න ඕනේ. ඒ හැමදේම මේක ඇතුලේ තියෙනවා. ඉතින් all in one වගේ business එකක් ඔයාට peacefully business එක කරන්න පුළුවන්. Definitely up and downs තියෙනවා. But ඔයා දන්නවා ඔයාගේ guidance එක කොතනද තියෙන්නේ කියලා. Thank you Neem. Thank you so much ගානි ආන්සර් එකට. ඔය හිතන්න 10 දෙනෙක් ඉන්නවා මේ 10 දෙනාගෙන් 9 දෙනෙක්ම සක්සස් වෙලා ඉන්නේ. ඔයා තමයි ස්ටේබල් නැතුව ඉන්නේ. ඉතින් ඇත්තටම මේ ඕනම තැනක මිනිස්සෙක් ෆේල් වෙන්න පුළුවන්. හැබැයි ඒ 10 වෙනියා ඔයා නම් ෆේල් වෙච්චේ ෆේල් උනේ ඔයා නම් ස්ටේබල් නැත්තේ ඔයා නම් ඔයා දකින්නවා ඔයාගේ වටේ ඉන්නවා 9 දෙනෙක් සක්සස් වෙලා. ඉතින් ඇත්තටම ඔයාට හම්බ වෙන එනර්ජි එක ඔයාව naturally motivate වෙන ඔයා naturally එතෙන්ට යනවා. අර අපි සිංහල ව්‍යවහාරය තියෙනවා හොඳ තැනක හැදිච්ච ගිරවයි වැරදි තැනක හැදිච්ච ගිරවයි කියලා. ඒ වගේම තමයි. ඉතින් අනිවාර්යෙන්ම ඔයාගේ ගොඩාක් තියෙන සමහර විට ඔයා නිතර change වෙන ඔයා ඉක්මනට demotivate වෙන කෙනෙක් වුණා. අර වගේ like minded පිරිසක් එක්ක ඉන්නකොට ඔයාට සක්සස් වෙන්න තියෙන chance එක ඇත්තටම ඉතාමත් ඉහළ තැනක තියෙන්නේ. ඔයා ඉබේම push වෙනවා මේ හැම කෙනාටම පුළුවන් නම් ඇයි මට බැරි කියන තැන ඉන්න. ඒ හින්දාම තමයි මේ business එක ඇතුලේ ඔයා දකින්නේ සාමාන්‍ය මිනිස්සු සක්සස් වෙලා ඉන්නවා. සාමාන්‍ය මිනිස්සු 5 6 7 figures earn කරනවා දකින්නේ මෙන්න මේ කියන කාරණාව හින්දාමයි. හරි, thank you so much. අන්තිම question එක තියෙනවා. ඒ question එක තියෙන්නේ මට. ඒකේ කතා කරන්න තියෙන්නේ මේ business එක MLM හරි pyramid හරි ගණයට අයිති වෙනවද? අයිති නොවෙනවා නම් මොකක්ද difference එක කියන එක. සරලම උත්තරේ මේක MLM වත් pyramid scheme එකකටවත් අයිති වෙන්නේ නැහැ. මේ business model එක completely direct selling business model එක. MLM සහ pyramid ගැන කතා කරොත් MLM කියලා කියන්නේ අපි කියනවා multi level marketing. මල්ටි ලෙවල් මාකටිං ඇතුළතදී සිද්ධ වෙන්නේ ඔයාගේ බිස්නස් එක දෙන්නෙක් මත ඩිපෙන්ඩ් වෙනවා වගේම තමයි ඔයාගේ බිස්නස් එකේ ඔයාට මන්ත්ලි හම්බ වෙනවා අපි කියනවා මන්ත්ලි කෝට් එකක් හම්බ වෙනවා. මේ මන්ත්ලි කෝට් එක ඔයා අනිවාර්යයෙන්ම සෙල් කළ යුතුයි. ඔයාට සෙල් කරන්න බැරි නම් ඔයා හරි ගත යුතුයි. එහෙම නොවුනොත් ඔයාගේ බිස්නස් එකේ රිසල්ට්ස් කමිෂන්ස් ඔයාට හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේ මල්ටි ලෙවල් මාකටිං ඇතුළතදී ගොඩක් වෙලාවට මේ ප්‍රොඩක්ට්ස් කස්ටමර්ස් ළඟාවට යන්නේ ඩිෆරන්ට් මීඩියාස් පාවිච්චි කරන්න අපි කියන ෆ්‍රෙන්ඩ්ස් ෆැමිලි සෙලින් තමයි තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් ඔයාට එක මාසයක් මල්ටි ලෙවල් මාකටිං වලින් ප්‍රොඩක්ට්ස් ටික සෙල් කරන්න පුළුවන් වෙයි. දෙවනි මාසේ ඇත්තටම අමාරුයි. මොකද ඔයාගේ තියෙන ෆ්‍රෙන්ඩ්ස් and other relationships උත් නැති වෙන විදිහට තමයි ඒක සිද්ධ වෙන්නේ. මොකද එතකොට එතන ප්‍රශ්න ඇති වෙනවා. මෙතනදී අනිවාර්යයෙන්ම මල්ටි ලෙවල් මාකටිං කියන්නේ ඔයා monthly subscription එකක් අනිවාර්යයෙන්ම තියෙනවා සහ ඔයාගේ business එක basically දෙන්නෙක් මත depend වෙලා තමයි business එක build up වෙන්නේ. මෙතනදී direct selling model එකකදී ඔයා එහෙම number එකක් මත depend වෙලා නැහැ.
ඔයාගේ බිස්නස් එක හොරිසොන්ටලි ඔයාට ග්‍රෝ කරගෙන යන්න පුළුවන්. ඔයා through මොනවද products මොනවද services sell වෙන්නේ ඒකෙන් ඔයාට commissions ලබා ගැනීම හැකියාව තියෙනවා වගේම ඔයාට mentoring එහෙමත් නැත්නම් ඔයාට ඔයාගේ support system එක sell කරලා ඔයාට indirect commissions ලබා ගැනීම හැකියාවක් තියෙනවා. pyramid schemes ගැන කතා කරොත් pyramid schemes කියන්නේ හැමතිස්සෙම completely illegal business model එක සහ මෙතනදී membership fee එකක් තමයි කෙනෙක්ගෙන් ලබා ගන්න උඩ ඉන්න අයට earnings ලබා දෙන්න. මේ business model එක ඇතුලේ අපේ business model එක ඇතුලේ membership fee එකක් කොහාටවත් ඇවිල්ලා නැහැ. කිසිම membership fee එකක් නැහැ. ඔයාගේ business එකේ startup cost එක වෙන්නේ ඔයා pick කරන strategy එක අනුව ඔයා pick කරන company එකත් එක්ක ඔයා හදන contract එකට අදාළව ඔයා start කරන strategy එකේ cost එක සහ ඔයා කිසිම නන්නාඳුනන පාටි එකක් එක්ක third party එකක් එක්ක කිසිම මුදල් ගනුදෙනුවක් භාණ්ඩ ගනුදෙනුවක් මේක ඇතුලේ සිද්ධ කරන්නේ නැහැ. පිරමීඩ් එකකදී සමහර තැන්වල කට්ටිය කියනවා මම දැකලා තියෙනවා මම ලංකාවේ මෙහෙම දැකලා තියෙනවා සමහර කට්ටිය බඩු දෙනවා මෙහෙම කියලා තියෙනවා but එතනදී සිද්ධ වෙලා තියෙන්නේ අදාළ real manufacturer එක connection එකක් නෙමෙයි ඇති වෙලා තියෙන්නේ කිසියම් තුන්වෙනි පාර්ශවයක් බඩු ටිකක් අරගෙන යම් කිසි මුදලක් ලබා ගැනීම තකා ඒ බඩු ටික තවත් කෙනෙක්ට දීමක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. direct selling business model එකක් කියන්නේ completely වෙනස්. ඔයාගේ රටේ තියෙන compliance සහ ethical practices වලට අනුකූලව තමයි direct selling business model එකක් proceed වෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම ඔයා fulfill කර යුතු සාධක කීපයක්ම තියෙනවා. ඔයාට business registration එකක් තියෙන්න ඕන. හරි practices follow කරන්න ඕන. මේ හැම දෙයක්ම direct selling business model එකක් ඇතුළේ අඩංගු වෙනවා. ඉතින් direct selling business model එකක් ඇතුළේ recruitments නැහැ. අනිවාර්යයෙන්ම products හෝ services customers ලා ගාවට යන්නේ directly manufacturer through පමණයි. නැතුව වෙනත් කිසිම කෙනෙක් through නෙමෙයි. මෙතන මේ ඉන්න consultants ලා වැඩ කරන්නේ ඔයාට products හෝ services ගැන ඒගොල්ලන්ගේ business එකට අදාළව awareness එකක් ලබා දෙන්න විතරයි. මේ කිසිම කෙනෙක් ඔයාලට products ඒගොල්ලෝ through sell කිරීමක් සිද්ධ කරන්නේ නැහැ. මම හිතනවා ඒක ඔයාලට clear වෙන්න ඇති කියලා. multi level marketing කියන එක මේ ලෝකේ සමහර තැන්වල පවතිනවා. ඒක illegal business model එකක් විදිහට කොහෙවත් label කරලා නැහැ. but ඒකේ තියෙන practice එක අනුව සමහර වෙලාවට ඒක ethical නැහැ. එහෙමත් නැත්නම් sustain නැහැ. but pyramid කියන්නේ completely ban කරපු business එකක්, illegal business එකක්. අපි මෙතන කරන්නේ direct selling business එක. ඉතින් direct selling businesses ඕන තරම් වාට මේ ලෝකේ හොයාගන්න පුළුවන්. direct selling business එකදී හැමතිස්සෙම කරන්නේ තමන්ගේ agents ලා consultants ලාව පාවිච්චි කරනවා products සහ services end customer ට ගෙනියන්න. මම හිතනවා මේ questions 7 ඔයගොල්ලන්ට clarity එකක් ගෙනල්ලා දෙන්න ඇති කියලා ඔයාලා ගාව තිබිච්ච දේවල් වලින්. ඉතින් questions වලට උත්තර විදිහට අද ඕක තමයි අපි ස්පෙෂල් එපිසෝඩ් එකක් අරන් ආවේ. hot seat එපිසෝඩ් එක අපි ලබන සතියේ අපේ digital game changer episode 10 වලින් හම්බ වෙනකන් අදට සමු ගන්නවා. ගිහිල්ලා එන්න. සුබ දවසක්.